සිලොන් ප්‍රයිඩ් YouTube channel එකට අයිබෝන් කියලා පිළිගන්නවා. මේ වීඩියෝ එක 2025 අවුරුද්දේ drop shipping කරන්න ඉන්න අයට වැදගත් වෙයි. ස්ක්‍රිප්ට් එකක් ලෑස්ති කරගෙන කරන කලින් සූදානම් වෙච්ච වීඩියෝ එකක් නෙමෙයි. හැබැයි 2025 drop shipping ගැන උනන්දුව දක්වන අයට අලුතෙන් drop shipping ඉගෙනගෙන පටන් ගන්න ඉන්න අයට දැනට කරගෙන යන අයට පොඩි අයිඩියා ටිකක් දෙන්න සහ අපි drop shipping සම්බන්ධව අපි drop shipping වීඩියෝ ළඟදී දැම්මේ නැහැ. නමුත් අපි drop shipping field එකේ ඉන්නවා කියලා අපේ WhatsApp group වල ඉන්න අය දන්නේ නැති වෙනම community එකක් අපි හදාගෙන යනවා. ඒගොල්ලන්ට දෙන update ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න. drop shipping කරන්න බලන් ඉන්න කවුරු ඉන්නවා නම් මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. පළවෙනි දේ 2025 අවුරුද්ද drop shipping වලට හොඳ වෙයිද නරක වෙයිද? දැනට හම්බෙලා තියෙන update අනුව නම් කිසි ගැටලුවක් නැතුව තව දුරටත් drop shipping කරගෙන යන්න පුළුවන්. අපි ප්‍රධාන වශයෙන්ම eBay කියන site එක target කරලා කරන නිසා AliExpress to eBay හෝ Amazon to eBay මම නම් ගොඩක් දැන් Amazon පැත්තෙන් අයින් වෙලා AliExpress to eBay කරගෙන යන්නේ. මොකද China location හරහා කරන ක්‍රමයක් අපි හදාගෙන තියෙන නිසා සහ අපේ ස්ටුඩන්ට් වලත් ඒ ක්‍රමය දෙන නිසා ඒ පැත්තටම තමයි මම ફોකස් කරලා කරගෙන යන්නේ. ඉදිරියට කරගෙන යන්න බැරි කමක් කිසිම අවුලක් නැහැ. ශ්‍රී ලංකන් account වලට කේස් එකක් නැහැ. මෑතක පොඩි අප්ඩේට් ටිකක් ආවා. සමහර කැටගරිස් අලුත් account වලට කරන්න බෑ. ලිස්ට් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම පිටරට ලොකේෂන් දාලා කරන්න බෑ කියන එක. යවුද අප්ඩේට් එකන්නේ. අර මෑතකම ආපු එක තමයි අර දේ. සමහර කැටගරි කරන්න බෑ. හැබැයි ඒ කැටගරි සම්බන්ධව මම ලොකුට හොයන්න ගියේ නැහැ. මොකද මගේ account ඔක්කොම ලොක් කරගෙන නිසා මට ඒ කැටගරි කරන්න පුළුවන්. නමුත් අලුත් ස්ටුඩන්ට්ලට ඒ වගේ කැටගරි කීපයක් සම්බන්ධ ලිස්ට් කරන්න ගිහලා ගැටලු ඇවිත් තිබුණා. ඒවෙන් account වලට කිසිම බලපෑමක් නැහැ. ඕක තමයි eBay වල දැනට තියෙන තත්ත්වේ. ඉදිරියටත් එහෙම ලොකු ගැටලුවක් පේන්නේ නැහැ. හැබැයි ගිය අවුරුද්දේ යම්කිසි අප්ඩේට් එකක් ආවා ඇමරිකාවෙන් drop shipping වලට පොඩි සම්බාධක ටිකක් වැටෙනවා කියලා වීඩියෝ ටිකක් ගියා. මටත් යාළුවෝ කියලා මම ඒක බැලුවා. එහෙම වෙන්න ඉඩකුත් තියෙනවා. හැබැයි ඒක එච්චර මම ෂෙයා කරන්න ගියෙත් නැහැ. මම group එකකට ෂෙයා කරන්න ගියෙත් නැහැ. හේතුව මොකද ඒ කියන විදිහට drop shipping කියන එකට එහෙම සම්බාධක වැටෙන්නේ නැහැ කියලා ෂුවර් පිටම දානවා. මොකද යම්කිසි පැත්තක් වැහෙනකොට ඇමරිකාව පැත්තේ එහෙම සම්බාධක දානවා නම් අනිත් පැත්තෙන් චීනෙන් ඒකට ගැලපෙන විදිහට AliExpress වගේ platform වෙනස් කරනවා. සරලම දේ ඔය කියන වීඩියෝ එකේ කතා වුණේ අර social security number එක ඕනේ වෙනවා. ඔන්නෝම buyers ලගේ detail ඕනේ වෙනවා. ඔන්නෝම කතාව. ඒකට solution එනවා. ඒක එතකොට බය වෙන්න දෙයක් නෙමෙයි. අර speed pack ඇවිල්ලා listing අයින් වෙලා බිඳුවටම වැටෙනවා වගේ එහෙම case එකක් මුකුත් නැහැ. කරන්න පුළුවන්. ඔයගොල්ලෝ eBay dropshipping වල ඉදිරියට කරන් යන්න අලුතෙන්ම කරන කෙනෙක් නම් අපේ playlist එකේ බලන්න ඒවා බලන්න. තව channel ගොඩක් තියෙනවා. ඒවෙන් knowledge එකක් ගන්න ලංකාවේ ඩොලර් ගේන්න පුළුවන් පහසුම මාර්ගයක්. අපි ගොඩක් dropshipping වීඩියෝ දාන එක අඩු වුණා. කට්ටිය අහලා තිබ්බයි එහෙම අඩු කරේ කියලා එකක් කාර්යබහුලත්වය. YouTube channel කීපයක් සහ account කීපයක් යනවා. ඊට අමතරව අපේ ස්ටුඩන්ට්ලා වෙනම community එකක් අපි හදනවා. එහෙම වැඩ පිළිවෙලක් යන නිසා ඒගොල්ලන්ට ફોකස් කරන්න ඕන නිසා මම channel එකට ලොකෝට වීඩියෝ දාන්න ගියේ නැහැ. කවුරු හරි බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හරියට ඉගෙනගෙන මුලින්ම පටන් ගන්න. අන්න එහෙම වැඩ පිළිවෙල අපේ පර්සනලි යනවා. මමත් නමිලත් අපේ ඩොක්ටරේට් සෙලර්ස්ලත් කමියුනිටි එකක් හැදිලා එහෙම ගයිඩ් කරගෙන ක්‍රියාවලියක් තියෙනවා. හැබැයි ඒක නොමිලේ කරන දෙයක් නෙමෙයි. මොකද උනන්දුව තියෙන කෙනා හරියට ඇතුළට අරගෙන ඒ කෙනාව ට්‍රේන් කරලා කරන දෙයක්. ඩ්‍රොප් shipping කිව්වහම හැමෝම කතා කරන්නේ eBay විතරනේ. eBay වලින් එහාට මීට වඩා තව මාකට් ප්ලේසස් තියෙනවා. මීට වඩා හොයන්න පුළුවන් platform උත් තියෙනවා. තමන්ගේ ටයිම් එක අඩුවෙන් යොදලා මීට වඩා වැඩි මාජින් හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා. සහ අඩු කාලෙකින් මීට වඩා ඉක්මනින් සක්සස් වෙන්න පුළුවන් ක්‍රමත් තියෙනවා. අතර තව eBay මම drop shipping eBay කරනවා කියලා. eBay තමයි හොඳම platform එක කියලා මම කියන්නේ. මොකද තව platform තියෙනවා ලංකාවේ ඉඳන් කරන්න පුළුවන්. Amazon පුළුවන්, Shopify පුළුවන්, e-commerce ඔහොම ගොඩක් ඒවා තියෙනවා. Facebook marketplace එකේ ගේමක් ගන්න එහෙම කරන අය ඉන්නවා. අපේ ස්ටුඩන්ට්ලට මම corporate level එකට ගියාට පස්සේ Amazon පැත්තට පොඩ්ඩක් ටාගට් කරන්න හිතාගෙන ඉන්නවා මේ අවුරුද්දේ. ඊට අමතරව ස්ටුඩන්ට්ලට විතර වෙනම සෙෂන්ස් යනවා. ඔයගොල්ලෝ අපේ WhatsApp group එකේ නැත්තම් link එක ඇති ඒකෙන් join වෙන්න. හැබැයි ස්ටුඩන්ට් group එකට ඔයගොල්ලන්ට access නැහැ. ස්ටුඩන්ට් only group එකක්. ඒකේ වෙනම discussions යනවා. ඒක අපි දැනුවත් කරනවා ස්ටුඩන්ට්ලා මිස් නොවෙන්න ස්ටුඩන්ට් group එකේ link එක දීලා පිළිවෙලට discussion යනවා. කවුරු හරි හරියට ඉගෙනගෙන මේකෙන් සල්ලි හොයන්න ඉන්නවා නම් කිසි ගැටලුවක් නැහැ join වෙන්න. කියලා දීලා මචං level එකකින් වැඩේ කොට දාලා දෙන්න. ඔය ටික තමයි විශේෂයෙන් කියන්න තියෙන drop shipping සම්බන්ධ. drop shipping වල ආදායම
අඩුවක් වෙලා තියෙනවා කියලා කීප දෙනෙක් අහලා තිබ්බා. එහෙම ලොකු ඒ කියන්නේ සෙලින් වල නම් වෙනසක් ලොකු වල නැහැ. අපි මේක දැන් කරන් යන මෙතඩ් එකත් එක්ක සෙලින් වල සෙල් කියන්නේ අපි සෙල් කරන ඔඩියන්ස් එකේ පොඩි වෙනසක් කරගෙන තියෙනවා. එකක් US පැත්තට ටාගට් කරනවා. ඒ අරින්න වර්ල්ඩ් වයිඩ් කරන්නත් පුළුවන්. රැකින් තියෙනවා. නමුත් පහසුවෙන් රිස්ක් එක අඩුවෙන් කරන්න ඕන නිසා US කරන්න කියලා තමයි මම ස්ටුඩන්ට්ලට ගයිඩ් කරන්නේ. ඔයගොල්ලෝ කරනවා නම් කිසි ගැටලුවක් නැහැ. වර්ල්ඩ් වයිඩ් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ට්‍රැකින් තියෙනවා. එහෙම සිස්ටම් තියෙනවා. තව ඔයගොල්ලන්ට ට්‍රැකින් සම්බන්ධ announcement එකක් දෙන්න පුළුවන්. හැබැයි මේ වීඩියෝ එක බලන ඔයගොල්ලන්ට ඒක ඇක්සස් නැහැ. ස්ටුඩන්ට්ලා විතරයි ට්‍රැකින් සිස්ටම් එකේ අපේ ඇක්සස් තියෙන්නේ. ඒක AliExpress eBay කරන කට්ටියට ට්‍රැකින් ප්‍රොවයිඩ් කරන ඩෝත් අපි කරගෙන යනවා 2025 අවුරුද්දෙත් ඒක එහෙම යනවා. කලින් අවුරුද්දෙත් කරා. දැන් අය කියන්නේ ජොයින් වෙච්ච අයිඩියා දැන් ඊටාය ගන්න එක නතර කරලා තියෙන්නේ මොකද මාසයකට 10 දෙනෙක් විතර අරගෙන තනි තනියෙන් ගයිඩ් කරලා අර හරියට ඔපරේටඩ් ලෙවල් එකටම ගෙනියන එක තමයි මගේ ඒ කාලේ ඉඳන්ම ටාගට් එක උනේ. නමුත් එහෙම කරගන්න ෆිල්ටර් කරගන්න අපි මේ ෆීල්ඩ් එකේ ඉන්න අය එකතු කරගන්න ඕනේ. මේ අය අතරින් තමයි ෆිල්ටර් කරන්නේ. ඒක නිසායි මුලින්දම වීඩියෝ සීරීස් එකක් විදිහට ඩ්‍රොප් ෂිපින් කුට්ටිය ප්ලේලිස්ට් එක ආවේ අපි. මිස් කරගත්තුවා ඉන්නවා නම් ඉතින් බලන්න කියලා ඉන්නවා නම් ඒක බලන්න ෆ්‍රී නොලෙජ් එක ගන්න පුළුවන්. වීඩියෝ ඩෙලිවරි තියෙනවා මම හිතන්නේ. ඔයගොල්ලෝ දන්න ඩ්‍රොප් ෂිපින් සම්බන්ධව හරි අප්ඩේට් තියෙනවා නම් ඒ ලින්ක් තියෙනවා නම් ඒවත් මට අලුතෙන් ඒවලා තියන්න. විශේෂම මොනවා හරි ආවොත් කමියුනිටි එකක් විදිහට මම දැනුවත් කරන්න. ඒ අරින්න මේ අවුරුද්දේ වැඩි වාසි ස්ටුඩන්ට්ලාට තමයි. එහෙම දෙයක් තියෙනවා. මොකද channel එකේ හැමෝටම දෙන්න පුළුවන් උපරිම සීමාව දීලා තියෙනවා. උනන්දුව තියෙන අය කැපකිරීමක් කරගෙන වැඩේ කරගන්න paid service එකක් විදිහට දාලා තියෙන්නේ ඒකයි ලොකු මුදලක් නෙමෙයි. නමුත් ඒ ගාන ගෙවාගෙන යනවා කියන්නේම උනන්දුවක් තියෙන කෙනෙක්. ඒකෙන් අපි හම්බ කරන්න කරනවත් නෙමෙයි කියලා ස්ටුඩන්ට්ලා දන්නවා. පොඩි ප්‍රමාණයක් ගන්නෙත් අපේ තියෙන ටයිම් එකත් එක්ක. එහෙනම් ඩ්‍රොප් ෂිපින් සම්බන්ධව සිලෝන් ප්‍රයිඩ් එකෙන් 2025ට දැනට තියෙන අප්ඩේට් ඔච්චරයි. ඒ වගේම කවුරු හරි අපේ ඩ්‍රොප් ෂිපින් වීඩියෝ බලලා අපිව සබ්ස්ක්‍රයිබ් කරගත්ත කෙනෙක් ඉන්නවා නම් ඩ්‍රොප් ෂිපින් ෆීල්ඩ් එකටම ඉන්ට්‍රස්ටිං නිසා අපිව සබ්ස්ක්‍රයිබ් කරගත්ත මේ බටන් එක ගන්න ඔයාගේ සබ් එකත් අපිට වෙලා තියෙනවා. ரொம்ப thanks. බොහොම ස්තුතියි. දිගටම අපි යනවා ගමන ටිකක් වෙනස් පාත් ටිකක් ඔස්සේ යන්නේ. සබ්ස්ක්‍රයිබ් කරපුවාට බලාගන්න පුළුවන් නේ. ඉස්සරහට අපේ එන වීඩියෝ ටිකක් এডুকেෂනල් කන්ටෙන්ට් පැත්තට වෙනස් වෙනවා. ඒවත් evergreen type එකෙන් තමයි යන්නේ. මොකද අපි ටිකක් YouTube පැත්තට ફોකස් කරන් යන නිසා. ඩ්‍රොප් ෂිපින් අතහැරලා නෙමෙයි ඩ්‍රොප් ෂිපින් පර්සනලි කරගෙන යනවා. මෙතනත් මගේ ස්කූල් එකක් රන් වෙනවා. ස්ටුඩන්ට්ලාගේ ඔපරේටඩ් ගෲප් එකක් වෙනම යනවා. ස්ටුඩන්ට්ලා 100 ගණනක් වැඩි කරගෙන යනවා. ලංකාවට ප්‍රොෆිට් එකක් එනවා. මේ වගේම ඊට වඩා රිස්ක් අඩුව ඇත්ත කතාව. පහසුවෙන් නමුත් හැබැයි ලොන්ග් ටර්ම් ග්‍රෝ කරන්න පුළුවන් ෆීල්ඩ් එක YouTube කියන්නේ. ඒ පැත්ත ફોකස් කරනවා. මොකද ඒකෙත් ලොකු මාකට් එකක් තියෙනවා. ලංකාවට එන ඩොලර් ගේන්න පුළුවන් කියලා දන්න නිසා. තාම YouTube course එක ඉලියට දාලා නැහැ. වැඩ ඉවරත් නැහැ. හැබැයි ඒකට ජොයින් වෙන අයවත් මේ ඩ්‍රොප් ෂිපින් කරන ස්ටුඩන්ට්ලා වගේම ගොඩ දාලා දෙනවා කියනවා කියන ගන්නවා. එහෙනම් කවුරු හරි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් description එක බලන්න. එහෙනම් තමයි WhatsApp personal contact කරගන්න detail ටික තියෙනවා. ගොඩ දාලා දෙන්නම්. එහෙනම් 2025 අවුරුද්ද සුපිරියටම ගොඩ දාමු. ඩ්‍රොප් ෂිපින් කරගෙන යනු හොඳම සේල්ස් ගන්න. තියෙන එකවුන් සස්පෙන්ඩ් නොකරගෙන පරිස්සමෙන් ග්‍රෝ කරන සුබ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2025 අවුරුද්ද 2024 වගේම උපරිම ගේමක් ගහලා ලංකාවට උපරිම ඩොලර් ප්‍රමාණයක් ගේමු. එහෙනම් හැපි සෙලින්.